birthday to you. Happy birthday to you. Mas festa do fim de semana. ආයුබෝවන් හැමෝටම සුබම සුබ දවසක් වේවා. ඔන්න ඉතින් අද මම වෙනස්ම vlog එකක් තමයි කරන්න යන්නේ. අපේ අම්මට පොඩි සර්ප්‍රයිස් එකක් දෙනවා මම. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ අද බලන් ඉන්න අද වෙනස්ම vlog එකක්. මේක අලුත්ම vlog එකක් මගේ. ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝස් දාන්නත් බැරි වුණා. හැබැයි ඔන්න අද මම vlog එකක් ගෙනල්ලා තියෙනවා. මේ vlog එකේ මම අපේ අම්මට සර්ප්‍රයිස් එකක් දෙනවා. මොකද අපේ අම්මගේ උපන්දිනේ ඒ උපන්දිනේට පොඩි සර්ප්‍රයිස් එකක් දෙනවා. හොටෙල් එකක මම ඩිනර් එකට රිසර්වේෂන් දාලා තියෙන්නේ හොටෙල් එකකින්. අපේ අම්මා දන්නේ නැහැ මේ කිසි දෙයක්. අපේ අම්මත් ආසේ හොටෙල් එකට යන්න. ඒ නිසාම තමයි මම මේක සර්ප්‍රයිස් එකක් විදියට අපේ අම්මට දෙන්න හිතුවේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. අද රෑ තමයි සර්ප්‍රයිස් එක දෙන්නේ. අද රෑ තමයි රිසර්වේෂන් දාලා තියෙන්නේ. අපි හොටෙල් එකට ගිහිල්ලාම අපේ අම්මව සර්ප්‍රයිස් කරමු. අපේ අම්මා දන්නේ නැහැ තාම කිසි දෙයක්. හොටෙල් එකට යනකම්ම අපේ අම්මා දන්නේ නැහැ මේ කොහෙද යන්නේ කියලා. එහෙනම් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. අපේ අම්මා මොනවා කියයිද? අපේ අම්මා කොහොම එක්සයිට්ඩ්ද කියලා අපි බලමු. එහෙනම් ජය වේවා. හොටෙල් එකට ගිහිල්ලා බලමු අද හවස මොකද වෙන්නේ කියලා. ඔන්න යාළුවනේ ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ කියන්න ඕනි තාම අපේ අම්මා දන්නේ නැහැ මේ කොහෙද යන්නේ කියලා. මම මේ වීඩියෝ කරනකොට ෆෝන් එක අරගෙන ඒත් එයාට එච්චර ගාණක් නැහැ. මොකද එහා පැත්තේ කානිවල් එකක් තිබ්බා. ඉතින් ඒ කානිවල් එකත් එයා බලාගෙන යන නිසා එයාට එච්චර ගාණක් නැහැ. මම ශැන්ග්‍රීලා හොටෙල් එක වීඩියෝ කරගෙන යන නිසා යන එක දැක්කෙත් නැහැ. ඒ කියන්නේ මම වීඩියෝ කරන එක එයා දැක්කෙත් නැහැ. එයාට එච්චර ගාණක් උනේත් නැහැ. ඉතින් ඔන්න ওই විදිහට තමයි මම යන්නේ. එයාට මම කිව්වේ පොඩි හොටෙල් එකක නැත්නම් පොඩි රෙස්ටුරන්ට් එකක රිසර්වේෂන් දාලා තියෙන්නේ. ඉතින් අපි ඉක්මනට යමු කියලා තමයි. හැබැයි අද ටිකක් රෑ වුණා. ඇත්තම කියන්න බෑ අද පොඩ්ඩක් රෑ වුණා. ඉතින් කොහොම හරි කට්ටියව ලෑස්ති කරගෙන ඔන්න කොහොම හරි කොළඹ ශැන්ග්‍රීලා එක ආසන්නයට වන් ගෝල් ෆේස් එක ඉස්සරහට ආවා. ඉතින් ඔය දැන් යන ගම. එදා අර එහා පැත්තේ කානිවල් එකක් නිසා ගොඩක් කට්ටිය ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති ට්‍රීවිල් එහෙන් දානවා මෙහෙන් දානවා මාර කලබලයක්. ඉතින් කොළඹ දන්නවනේ කොහොමද ගෝල් ෆේස් එක ඉස්සරහා කොච්චර කලබලයක්ද කියලා. ඉතින් දැන් මෙහෙම දානකොට අපේ අම්මට ටිකක් සැක හිතුවා මේ කොහෙද යන්නේ කියලා. හරිද? එයා ඒ තාම දන්නේ නැහැ. මං ගෝ එහා පැත්තේ මේක දාමු වන් ගෝල් ෆේස් එකේ හොටෙල් එක තියෙන්නේ කියලා රෙස්ටුරන්ට් එක තියෙන්නේ කියලා. ඉතින් ඔය දැන් අහනවා මේ කොහෙද යන්නේ මේ කොහෙද යන්නේ කියලා. ඉතින් දැන් ඔතන නවත්තලා චෙක් කරනවා. වාහන සාමාන්‍ය ශැන්ග්‍රීලා එක ඇතුළේ යන්න දෙන්නේ නැහැ. ඉතින් දැන් තමයි අර ටික ටික සැක හිතෙන්නේ මේ කොහෙටද මේ යන්නේ කියලා. ඉතින් මමත් තාම කිව්වේ නැහැ කොහෙටද යන්නේ කියලා. ඔන්න දැන් අපි ආවා. ඔන්න දැන් තමයි මම කියන්නේ. අර දැක්කද කොහෙද කියලා අහනවා. දැන් තමයි මම කියන්නේ ඔන්න ශැන්ග්‍රීලා එකට තමයි ආවේ. ඔන්න දැක්කද එයාගේ ඉනාව. ඉතින් මෙන්න මේ විදිහට තමයි යන්නේ යාළුවනේ. හරිද? ඉතින් දැන් තමයි එයා දන්නේ අපි ආවේ ශැන්ග්‍රීලා හොටෙල් එකට කියලා. ඉතින් මම හිතන්නේ ඉස්සරහා කවුරු හරි එක්සිට් වෙනවා හොටෙල් එකෙන් බැගේජස් ටිකක් අරගෙන. ඒ නිසා පොඩ්ඩක් වාහනේ නවත්තන් ඉන්න කිව්වා අපිට. එතන අපිව පිළිගන්න කෙනා. ඉතින් අපි පොඩ්ඩක් වෙලා නවත්තන් හිටියා. උන දැන් තමයි ඉස්සරහට දාන්නේ. ඔය නිලම කෙනෙක් වගේ අඳගෙන ඉන්න කොහොමද? ලස්සනයි. හැබැයි හොඳ වෙල්කම් එකක් යා දෙනවා. කොහොම ඇරලා ඊට පස්සේ දැන් මේගොල්ලන්ව මෙතනින් දාලා දැන් අපි හැම දන්නවා මොකටද දාවේ අපි කොහොමද කතන්දරේ කියලා. ඉතින් මම මේගොල්ලන්ව මෙතනින් දාලා මම යනවා කායක පාක් කරන්න කා පාකින් එකට. ඉතින් මේ කා පාකින් එක ශැන්ග්‍රීලා එකේ වන් ගෝල් ෆේස් එකේ දෙකටම අයිති. මොකද ශැන්ග්‍රීලා හොටෙල් එකට යනවා නම් වන් ගෝල් ෆේස් මෝල් එකට යනවා නම් කවුරු වුණත් මෙතන තමයි කා පාක් කරන්න ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් කා පාක් එකේ සෑහෙන සෙනග කා පාක් එකේ සෑහෙන වාහන ඒ නිසා මට මාර අමාරුනා කායක පාක් කරන් තැනක් හොයාගන්න. ඉතින් කොහොම හරි මම හොයාගත්තා. මොකද මම ඩවුන් ෆ්ලෝ එකටත් ගියා. ඩවුන් ෆ්ලෝ එකෙත් පිරිලා. එදා මම දන්නේ සෑහෙන අර එහා පැත්තේ ගෝල් ෆේස් එකේ කානිවල් එකක් තියෙන නිසා වෙන්නේ නැති මෙච්චර ගොඩක් වාහන තියෙන්නේ. ඉතින් මම ඔන්න ඔය විදිහට තමයි කායක පාක් කරන්නත් ගියේ. අපි දැන් ඔන්න ශැන්ග්‍රීලා එකේ ඉන්නේ. අපේ අම්මා දැන් තමයි දන්නේ ශැන්ග්‍රීලා එකට ආවේ කියලා. නැත්තම් යාට අපි කිව්වේ නෑ කොහෙද එන්නේ කියලා. පොඩි සර්ප්‍රයිස් එකක් තමයි දුන්නේ. අපි යමු ලොබි එකට යන්න. ඉතින් මම ඇතුළුනේ කායක පාක් කරලා වන් ගෝල් ෆේස් එකට. වන් ගෝල් ෆේස් එකෙන් තමයි හොටෙල් එකට යන්න ඕනි මට. හොටෙල් එකට යන්නේ කොහොමද කියලා හොයාගන්න බැරි වුණා. කොහොම හරි ඉතින් අහලා කොහොම හරි පාර හොයාගත්තා. මේ තියෙන්නේ මේ මිමෝසා එකෙන් එහා පැත්තෙන් කිව්වා යන්න තියෙන්නේ. එනා මේ තියෙන්නේ ශැන්ග්‍රීලා හොටෙල් එකට වුණාම තමයි මාර ගේස් එක දාන්න ඕනේ.
ඉතින් ඔතනින් ඇතුල් වෙනකොටම ශැංග්‍රීලා හොටෙල් එකට සිකියුරිටි එකෙන් අපිව චෙක් කරනවා. දෙපාරක් එන්නවා චෙක් වුණා. ඉතින් අපේ අම්මලා ලොබි එකේ ඉඳගෙන මට කෝල් කරනවා. ඒගොල්ලෝ වාඩි වෙලා ඉතින් ඔය කෝල් කරන්නේ ඒගොල්ලෝ තමයි. ඉතින් මම එනවා කියලා මම ෂේප් එක යනවා. ඇත්තටම හොටෙල් එකට ඇතුල් වුණාට පස්සේ මාර්ම ෆීලින් එකක් තමයි අපිට දැනෙන්නේ. හරිම ලස්සනයි ශැංග්‍රීලා හොටෙල් එක. එදා මොකක් හරි එක්ස්පෝ එකක් තිබ්බා. එතන මොකක් හරි වෙනම උත්සවයක් අර එක තමයි පිටිපස්සෙන් අපිට පේන්නේ. ඉතින් මම ඔහොම තමයි යන්නේ. මට ඕනි උනේ අම්මලා ඉන්න තැනට යන්න. ඒගොල්ලෝ වාඩි වෙලා ඉන්නවා ලොබි එකේ. ඉතින් මම එතනට යනවා. ගිහිල්ලා තමයි මම සෙන්ට්‍රල් රෙස්ටුරන්ට් එකට යන්නේ. ඉතින් ඔයගොල්ලෝ තමයි ඔය ඉස්සරහ වාඩිලා ඉන්නේ. මං යනකොට පොඩ්ඩක් කේන්තිත් ගිහලා මම පරක්කු වුණ නිසා මොනා කරන්නද ඉතින් කායික පාක් කරන්න ගියාම වෙලා ගියානේ. ඒකයි ඔය මං කියන්නේ. අර දැක්කද? ඔන්න ඕක තමයි කතන්දරේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති හොටෙල් එක ඇත්තටම ලස්සනයි කියලා වැඩක් නැහැ. වැඩි කට්ටිය හිටියෙත් නැහැ හැබැයි. ගොඩක් අය වන් ගෝල් ෆේස් එකේ සහ මම හිතන හොටෙල් එක ඇපාර්ට්මන්ට්ස් වල හිටපු අය තමයි එතන ගොඩක් ඉන්නවා ඇත්තේ. කාර් පාක් කරලා ඒ වගේම ගෝල් ෆේස් එකේ තිබ්බා මේ මියුසිකල් ෂෝ එක. ඒකට යනවා ඇති කට්ටිය. ඉතින් ඔන්න ඔක තමයි කතන්දරේ. ඉතින් මම දැන් ඔන්න සෙන්ට්‍රල් රෙස්ටුරන්ට් එකට යන්න ඔය මම කරන්නේ අපේ ලිෆ්ට් එක හොයනවා. මොකද මට ලිෆ්ට් එක තියෙන දේ පොඩ්ඩක් පැටලුණා. මං ඔතනින් ඔහොම ගිහිල්ලා ලිෆ්ට් එක බලනවා. මේ දැන් ඔන්න ඔතන තමයි ලිෆ්ට් එක තියෙන්නේ. ඉතින් මම වෙන තැනකට තමයි මුලින් ගියේ. හරිද? ඉතින් ලිෆ්ට් එක ඔබලා ආපු තැනට ඔන්න ලයිට් එක පත්තු වුණා. දැන් ඉතින් අපි ලිෆ්ට් එකෙන් සෙන්ට්‍රල් රෙස්ටුරන්ට් එකට යන්න හදන්නේ. ඔන්න ලිෆ්ට් එක ඇරුණා. ඔහොම අපි ගියා ඇතුළට. හරිම ලස්සන ලිෆ්ට් එක වුණත් ඇත්තටම කියන්න ඕනි. මොකද දවසින් දවස ඒගොල්ලෝ ක්ලීන් කරලා හරිම ලස්සනට තියන් ඉන්නවා කියලා වැඩක් නැහැ. ඔන්න සෙන්ට්‍රල් රෙස්ටුරන්ට් 3rd floor එකට තමයි අපිට යන්න ඕනි උනේ. ඉතින් 3rd floor එකට ඔහොම යනවා අපි ඔය ඉන්නේ මම. ඉතින් 3rd floor එකට ගිහිල්ලා ඔන්න ඔය විදිහට තමයි ඉස්සරහෙන් මාව පේන්නේ සහ ඔන්න 3rd floor එකට දැන් තමයි ආවේ. ඔන්න දොර ඇරුණා. ඔන්න 3rd floor එකෙන් අපි එළියට එනවා. ඉතින් ලස්සනයි. ඉතින් කියන්න දෙයක් නැහැ. ශැංග්‍රීලා කියන්නේ අංක එකේ හොටෙල් එකක් ලංකාවේ. ඉතින් හරිම ලස්සනට තියෙන එකේ ඉන්ටීරියර් ඩිසයින්ස් ඒක වෙල්කම් එකද ඒගොල්ලන්ගේ සර්විස් එකද ඔක්කොම මෙතනින් තමයි අපි රිසර්වේෂන් දැම්ම නම් නේම් එක කියන්නේ. සදීප කරුණාමණි. සදීප කරුණාමණි. One for one money. My wife is already. හරි ඉතින් එයා මගේ නම ගම ඔක්කොම ලියාගෙන දැන් යනවා අපේ සීට් එකයි ටේබල් එකයි ලෑස්ති කරන්න. අපිට තැනක් හරි ගස්සලා එයා ආයි අපිට ඇවිල්ලා කතා කරනවා. ඉතින් ඒතකන් අපි ඔතන බැලුවා මේකේ ලස්සන හොටෙල් එකේ. තේරෙනවද? මාර්ම ලස්සන ඔයගොල්ලන්ට දැක්කම් පේන්නේ නැති අපේ අම්මා ඔතනදී මට කියන එයා ෆොටෝ එකක් ගන්නලු ඔතන. ඉතින් මම කිව්වා අපි ඩිනර් එක අරන් ඇවිල්ලාම ෆොටෝ එකක් ගමු කියලා. ඒකයි මම එච්චර ඒක මේ ගණන් ගත්තේ නැත්තේ. මොකද අපිට ඩිනර් එක ඉවරලා ඔනතරම් ෆොටෝ ගන්න වෙලාව තියෙනවා. ඉතින් අපේ රිසෙප්ෂනිස් අපිව එක්කගෙන යනවා. එයා අපිට ටේබල් එකක් ලෑස්ති කරලා ඔන්න ඔහම තමයි අපි එක්කගෙන යනකොට කට්ටිය ගොඩාක් කෑම අරගෙන. මොකද අපි යනකොට චුට්ටක් පරක්කු වෙලානේ. ඒ නිසා තියෙන වෙරයිටිස් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා. ඉතින් දන්නේ නැද්ද කට්ටිය කනවනේ එක දිගට. කන්න හැමෝම ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ටේබල් එක අපිට ලෑස්ති කරලා දෙන්නේ. යා. මොකද අපි කලින් රිසර්වේෂන් දාලා තියෙන නිසා ඒගොල්ලෝ අපිට ටේබල් එක ලෑස්ති කරලා තියෙන්නේ. කොහොමත්. ඉතින් අපේ අම්මලා ඒගොල්ලෝ ගිහිල්ලා ඔන්න ඔතන ඔහොම වාඩි වෙනවා. ඉතින් මමත් ඔතෙන්ට ඇවිල්ලා වාඩි වෙනවා ෂේප් එකේ. වාඩි වුණාම මට නම් මුලින්ම වොෂ්රූම් එකට යන්න ඕන. මොකද මේ වගේ වොෂ්රූම් හරිම ලස්සනයි. ඔය පේන්නේ නැද්ද? නිල් පාට මාර්ම ලස්සනයි වොෂ්රූම් එක. ඔය ඉතින් ඉන්නේ මම. ඒ වොෂ්රූම් එකට ගියාට පස්සේ මම පොඩි පිස්සුවක් නැටුවා. ඉතින් ওই විදිහට යාළුවනේ එච්චර ගණන් ගන්න එපා. ඉතින් ඕක තමයි කතන්දරේ. ඉතින් හරිම ලස්සනයි කියලා කියන්න දෙයක් නැහැ. කියලා නිම කරන්න බෑ. ඒක හරිම හොඳ එක්ස්පීරියන්ස් එකක්. හැමෝම ගන්න එන්න වොෂ්‍රංගිලා එකට ඩිනර් එකක් ගන්න ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක විඳින්න. ඉතින් ඔන්නෝම තමයි මම ආයි එළියට යන වොෂ්රූම් එකට ගිහිල්ලා. ඉතින් ඔය තියෙන්නේ කෑම. දැන් තමයි කෑම පටන් ගන්නෙ කන්න. කන්න නෙවෙයි කන්න කලින් මම ඔයගලන්ට පෙන්නන්න. ඉතින් මෙතන තිබ්බේ
ලයිව් කිචන් එකක් මෙතන තියෙන්නේ. ඒවා අම්මුවෙන් තියෙන්නේ. ඒවා අපිට දීලා ඒව හදාගන්න තියෙන්නේ. මේ නම් මම හිතන්නේ මටන් තිබ්බේලු මස්. ඉතින් ඔන්න දැන් ඔහම තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ යාළුවනේ සුෂි කන්න මම නම් එච්චර කැමති නෑ. මොකද අමුවෙන් කනවා වගේ තම්බපු බත් එක්ක අමුවෙන් මස් මාළු කනවා වගේ ඉතින් මම සුෂි කන්න ආස නෑ. මම කෑවේ නෑ. ඊට පස්සේ මේ කෝණ එකේ තියෙනවා සී ෆුඩ්. ඉතින් සී ෆුඩ් මම එච්චර කන්න කැමති නෑ නෙවෙයි කැමති. ඒකට මට පොඩි ඇලර්ජික් ගතියක් තියෙන නිසා මම වැඩි try කරන්න ගියේ නැහැ. ඊට පස්සේ ඒත් එක්කම ඔය තියෙනවා පීසා කෝණ එක. ඉතින් පීසා නම් ඉතින් කියන්න දෙයක් නෑ. මේ පීසා ඇත්තටම රසයි. මේ රෂියන් පීසා ඒක කියන්න ඕනේ මේ පීසා හට් එකේ තියෙන වගේ පීසා නෙමෙයි රෂියන් පීසා දරපෝර්ණු පීසා කියන්නේ අන්න හරි ඒව තමයි. ඉතින් ඒත් එකම මෙතන වෙනම තියෙනවා දේවල් ඔහොම මම බෙදාගෙන ඉතින් බෙදාගෙන දැන් බලලා මම පොඩ්ඩක් යනවා. තවත් මේ මෙතන හරිම ලස්සනයි මේ චොක්ලට් මේ කෝණ එක. මොකද මේකේ තියෙන සියලුම දේවල් චොක්ලට්ස් අර ඉස්සල්ලා පෙන්නපු එකේ ගාවල තමයි කන්තේ. මම ඊට පස්සේ පෙන්නන්නම් මේ චොක්ලට් කෝණ එක. මේකේ චොක්ලට්ම තමයි හැමතැනම තියෙන්නේ. චොක්ලට් පිරිච්ච ලෝකයක් මෙතන. ඉතින් අපිට ඕන හැටියේ චොක්ලට් කන්න පුළුවන්. කිසිම කෙනෙක් මුකුත් කියන්නේ නැහැ. ඒත් එක මෙතන තියෙනවා පුඩින්ග්ස් වර්ග තියෙනවා. ඒත් එක්කම කේක් වර්ග තියෙනවා. අයිසිං කේක් වර්ග මේ තියෙන්නේ ඔක්කොම. ඉතින් චූටි කේක් කෑලි කපලා තියෙනවා. ඉතින් අපිට කන්න පුළුවන් ඕන විදිහකට. ඒත් එක්ක මේ මම දැක්ක කොනේ අඳුරන කෙනෙක් ඉන්නවා. මහිස් තීක්ෂණී ඉන්නවා. එයාත් හිටියා. ඉතින් අපි ඩිනර් එක ගන්නකොට ඇවිල්ලා යයි යාගේ වයිෆුයි. ඉතින් ඔන්න ඔහම තමයි කතන්දරේ. දැන් ඉතින් මම යනවා. තවත් බල තවත් මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙතනත් අමුතු කෑම තියෙනවා. මට එක්ස්ප්ලেইন කරන්නත් බෑ. මට කියන්නත් බෑ මොනවද කියලා. මම දන්නෙත් නෑ. මෙතනත් අපි තෝරලා දුන්නම හදාගන්න. ඔය තියෙනනම් මම හිතන්නේ මීට් එකක් මම හිතන්නේ පෝක් හරි මටන් හරි තියෙන්නේ අපිට කපාගෙන කන්න පුළුවන්. ඉතින් මේකත් ඒ වගේම තරක් මේ ඔතන තියෙන්නේ නම් මටන් එළුමස් තමයි එතන තිබ්බේ. ඉතින් ඒත් එකම මේ තියෙන්නේ ඉන්දියන් කෝණ එක. යන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ ගිහිල්ලාම බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ ඉන්දියන් කෝණ එක මෙතන මේ චිකන් තියෙනවා මසාලා විදියට. ඊට පස්සේ මේ තියෙන්නේ නාන් රොටි. මෙතන අනිත් එක මම පෙන්වන්නම්. මේ තියෙනවා ශ්‍රී ලංකන් කෝණ එක. මේකේ තියෙනවා කැවුම් තියෙනවා. එතකොට තව එක දේවල් තියෙනවා ඉතින් නේද? ඉතින් ඔය තියෙන්නේ මූස් චොක්ලට් මූස් වගේ දේවල් ගොඩක් තිබ්බ. උතන තිබ්බේ ඔක්කොම පළතුරු ජාති වලින් හදපු දේවල්. මේ කේක් කෝණ එකක්. කේක්ස් තියෙනවා අපිට කපාගෙන කන්න පුළුවන්. ඒත් එක මේ හැමෝම අඳුරන හැමෝම ආස කෑම කොත්තු. ඉතින් මම කොත්තු පොඩ්ඩකුත් කෑවා. කොත්තු රසය අවුලක් නැහැ. හැබැයි අපි කඩේ කන කොත්තු වගේ නෙවෙයි පොඩ්ඩක් වෙනස්. මේක වෙනස් ටේස්ට් එකක් තියෙන්නේ. ඒත් එක්කම ඉතින් ඔන්නෝම තමයි කතන්දරේ වෙන්නේ. රසයි ඇත්තටම සුවඳයි. කෑම සුවඳයි. ඉතින් මගේ ප්ලේට් එක මම පොඩ්ඩ තමයි ප්ලේට් එක බෙදාගෙන ගන්නේ. අපේ අම්මත් එහෙම තමයි. අම්මයි මායි කනවා ඉතින් ෂේප් එකේ අක්කත් එක්ක. ඉතින් ඕනක තමයි කතන්දරේ. ඔය ඉන්නේ මම කන ගමන්. ඉතින් ඔක තමයි සීන් එක උනේ. කොහොමත් මා රසයි. ඉතින් කෑම කියන දෙයක් නැහැ. ඉතින් ඔය කන්නේ ඔය මමුලිම පීසා කෑල්ලක් try කරනවා. ඉතින් රසයි ඇත්තටම කියන දෙයක් නැහැ. කවුරුත් බලන්නෙත් නැහැ. කවුරුත් අහන්නෙත් නැහැ. අපිට ඕන තරම් ඕන විදිහකට කන්න පුළුවන්. ඉතින් පීසා එක නම් කියලා වැඩක් නැහැ. මම දන්නේ නැහැ. මට නම් මාරම රසයි ඒක. ඒත් එක්ක මම ඔතන දාගෙන ඇති මටන් දාගෙන ඇති. තව එක දේවල් මට මතකත් නැහැ මොනවද දාගත්තේ කියලා. ඉතින් කන ගමන් සෝස් එහෙම තියෙනවා. ඒවත් දාගෙන මා රසට කන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ මම කන මස් කෑල්ල හරිම තදයි. මේ පෝක් කෑල්ලක් මම කන්නේ. ඉතින් උරු මස් කෑල්ලක් මේක හරි තදයි. පේනව නේද මං කොච්චර දුකක් විඳිනවද කියලා එක හපන්න. ඒකම මම මේ දැනුයි දැක්ක පිටිපස්සේ වෙස්පූන් වගේක් තියෙනවා නේද? වෙස්පූන් වගේක් තියෙනවා. ඉතින් මේ තියෙන මගේ ප්ලේට් එක මේකේ තියෙනවා රයිස් තියෙනවා, චිකන් තියෙනවා, කොත්තු තියෙනවා, ඔක්කොම තියෙන්න ඕනේ ටික. හරිද? ඉතින් මේ ඉන්නේ මගේ අම්මා. අපේ අම්මට හරිම සන්තෝෂයි. ඉතින් මේ ටික එක සම්බන්ධයෙන් මම මේ වගේ සර්ප්‍රයිස් එකක් දුන්නේ ගැන. මේ තියෙන්නේ මගේ දෙවෙනි ප්ලේට් එක. මේකේ පීසා තියෙනවා, බිරියානි තියෙනවා, මටන් තියෙනවා. ඒ වගේම මේ තියෙන සුවිශේෂීම අවස්ථාව. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. Happy birthday, madam.
රසයිද? ඉතින් කේක් කපලා ඉවර වෙලා සුවිශේෂී තරකට ආවේ. මෙතන චොකලට් දියැලක් තියෙන්නේ. මෙතන චොකලට් දියැල්ලේ පොඟවගෙන කන්න. එහෙම නැත්නම් චොකලට් ගාගෙන කන්න ඉරට ගහලා තියෙනවා. මොනවාද? මාෂ්මෙලෝස් තියෙනවා. හැබැයි මම යනකොට මාෂ්මෙලෝස් ඉවරයි. තිබ්බේ වෙන මුකුත් නෙවෙයි. වෝටර්මෙලන් කෑලි තමයි තිබ්බේ. ඉතින් මම වෝටර්මෙලන් එකක් අරගෙන පීස් එකක් අරගෙන මේ විදියට චොක්ලට් දියැල්ලේ ගාගෙන කනවා. හරිම රසයි කියලා වැඩක් නෑ, මාරම රසයි. ඉතින් යාළුවනේ මට පොඩි අබැද්දියකටත් මේ විදියට මූණ දෙන්න වුණා. එපා කියන දේවල් කරන්න ගිහලා එහෙම නැත්නම් එපා කියන දේවල් කන්න ගිහිල්ලා. ඔයගලන්ට මං ඉස්සෙල්ලා කිව්වා මට ඉස්සෝ කියන්නේ ඇලර්ජික් කියලා. හැබැයි මම ඒක ඇහුවේ නෑ. මම ඉස්සෝ කෑවා. මට ඉස්සෝ නොකා ඉන්න බැරි වුණා. හොට් බටර් ප්‍රවුන්ස්. ඉතින් මම ගොඩක් ආසයි හොට් බටර් කරලා තියෙන ඉස්සන්ට. ඒ වගේම හොට් බටර් කටල් ෆිෂ් වලටත් මම ගොඩාක් කැමතියි. ඉතින් යාළුවනේ මගේ තියෙන ආසාවට පෙරේතකමට කෑවා වගේ නෙවෙයි. අන්තිමට මට මේක තමයි උනේ. ඉතින් ඔන්න තමයි අද vlog එකේ උනේ. ඉතින් පොඩ්ඩක් අසනීපත් වුණා. කෑම එකක් පොඩ්ඩක් ඇලර්ජික් වුණා. හැබැයි අවුලක් නෑ ෂේප් එකේ. මං තාම පණ පිටි සඳමාලි. අන්න ඒව තමයි කතන්දරේ. ඉතින් දැන් අපි ගෙදර යන්න හදන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔක තමයි vlog එකේ උනේ. මම හිතනවා ඔයගොල්ලෝ මේ vlog එක බලලා enjoy කරා කියලා. එහෙනම් ඊළඟ vlog එකෙන් අපි ඊළඟ vlog එකේ ඉඳලා මම එක දිගට vlogs දාන්න පටන් ගන්නවා. නැත්නම් මේ vlog එකේ ඉඳලා එක දිගට vlogs දාන්න පටන් ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම එන්න එකතු වෙන්න මගේ channel එකත් එක්ක. මම සදීප කරුණාමුනි. ඊළඟ vlog එකේ ඉඳලා දිගටම vlogs වලින් හම්බෙමු. මම සදීප කරුණාමුනි. ජය වේවා. subscribe කරලා නැත්නම් subscribe කරන්න සදීප කරුණාමුනි. bell icon එකට පයින් පාරක් ගහලා යන්න. ජය වේවා.